අපි ඔයාලට කලින් vlog එකකින් ඇක්වේරියම් එකේ කොටසක් පෙන්නුවා. ඉතින් එක කොටසකට ගන්න බැරි නිසා තමයි මේ අපි කොටස් දෙකකින් vlog දෙකකට කරන්න හිතුවේ මේක. ඉතින් දෙන කොටස පටන් ගන්න මෙතනින්. මට ඔයාලට කියන්න බැරි වුණා මේ හැම මාළු ටැංකියක් ගාවම ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ අදාළ ටැංකියේ ඉන්න මාළුවගේ විස්තර ඕනනම් ඒ මාළුවා ගාව ටච් කරාම එයා ඉන්නේ කොහෙද, එයාගේ නම මොකද්ද, එයාගේ විස්තර ඔක්කොම අපිට ඒකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනත් ෆ්‍රිජ් එකක් වලින් තමයි යන්න තියෙන්නේ. මේ මාළු ටැංකිය ගාවින් ඊට පස්සේ තියෙන්නේ පොකුණක් වගේ යට තියෙනවා. බලාගෙන වටේ යන්න පුළුවන්. ඉතින් එතන පොඩි මාළුවලා තියෙනවා. ඊට අමතරව ඕකේ ඇස් බෑවෝ ඉන්නවා. ඇස් බෑව ගොඩක් ඉන්නවා දැන්. අර යට හරිය ඉන්නවා ඇස් බෑව. මේ ඔක්කොම මේ හදපු නෙමෙයි ඇත්තම ඔය යන්නේ ඇස් බෑව. හරිම පැහැදිලි වතුරක් ඔක්කොම හොඳට පේනවා යට වැලි එක්ක තියෙනවා. අපි ඉතින් මුහුදු පතුල දැකලා නැති නිසා මුහුදු පතුල මේ වගේ ඇති කියලා මට හිතෙනවා. මේක දැක්කහම අපි ඉස්සරහට ගිහිල්ලා තව බලමු.
එතනින් පස්සේ තමයි ටනල් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් ඒකට ඇතුල් වෙන්න කලින් මෙතන බිම පේන වැලි වගේ තියෙන්නේ. එතන මේ වතුර පොඩි ප්‍රමාණයක් තියෙනවා. ලොකුවට මේ මාළුන්ට පීනන තරම්වත් නැහැ. ඊට එතන දාලා තියෙනවා මේ මඩු මාළුන්. ඉතින් එතනින් ඔය දැන් ඔය පේන්නේ එතනින් බහින්න පුළුවන්. පඩි 3-4ක් තියෙනවා. බැහැලා ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ඊට පස්සේ දැන් එතනින් පස්සේ අපිට හිතුණා දැන් එකපාරට ටනල් එකට ඇතුල් වෙලා ඒක දිගේ යනවට වඩා මෙතන ටිකක් නැවතිලා ඉඳලා මේවා බලලා ඉතින් යන්න අපි කට්ටිය මොතන වාඩි වෙලා ටිකක් නැවතුණා. ඊට පස්සේ ඉතින් එතන බලලා තමයි ඇතුල් වුණේ. අනිත් එක තමයි මට ඔයාලට කියන්න අමුතු වුණා දෙයක්. අපි ඇතුල් වෙන තැනදී ටිකට් අරගෙන මුලින්ම ඇතුල් වෙන තැනදී අපිට අපේ ෆොටෝස් ගෙහුවා. ෆොටෝස් ගහලා ඊට පස්සේ ඒ ෆොටෝස් එක විදිහට ඉන්න කියලා ෆොටෝස් ගෙහුවා. ඊට පස්සේ අපි මෙතනින් එළියට යන වෙලාවේ අපිට ඒ ෆොටෝස් ගන්න පුළුවන්. හැබැයි ඒක ෆොටෝ එකකට දිරාම් 130ක් දෙන්න ඕනේ. අපි කැමති ෆ්‍රේම් එකක් දාගන්න පුළුවන් ඒකට. ඒ කියන්නේ එකක් තිබ්බ ග්ලාස් වලින් හදපු එකක්. ඒකත් 130යි. ඊළඟට තව තිබුණා වීදුරු කෝප්පයක් වගේ එකකට ඒකට ඕනනම් ඒකට අපේ ෆොටෝ එක print කරව ගන්න පුළුවන්. එහෙම තව තිබුණා ෆ්‍රේම් එකකට යන්න. කොහොම විදි 4ක් විතර තිබුණා. ඊට පස්සේ අපි කැමති එක තමයි අපිට තෝරගන්න කිව්වා. ඊට පස්සේ අපි ඔය උඩින් පේන්නේ අපි තෝරගත්ත ෆ්‍රේම් එක. ඉතින් ඒක අවසානයේට අපි උතරින් එළියට යනකොට ඒක දෙනවා. ඊට අමතරව අනිත් ෆොටෝස් ගොඩක් ගත්තානේ. ඒ ගත්තේ ගන්න අපිට බාකෝඩ් එකක් දෙනවා. ඒකෙන් ඒක හරහා අපිට ඉතින් ගෙදර ඇවිල්ලා ඉතුරු ෆොටෝස් ටික බලන්න පුළුවන්. හැබැයි ඒවා දෙන්නේ නැහැ අපිට මේ print outs දෙන්නේ නැහැ. නිකන් අපේ ගෙදර ඇවිල්ලා බලලා ගත්තා. එතනදී එකක් ගන්නවා නම් සල්ලි දීලා තමයි අපිට ගන්න ඕනේ. ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ. දැන් අපි ටනල් එකට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක පුදුම තරම් ලස්සනයි. ලොකු මාළු ඉන්නවා. මේ ඒ වගේම තමයි දැන් මම ලංකාවෙත් ගිහින් තියෙනවා වෝටර් වර්ල්ඩ් එකේ ටනල් එක ඇතුලෙන්. ඒක බොහොම කෙටි දුරක් නේ තියෙන්නේ. ඒ වුණාට මේක මට හිතන විදිහට මීටර් 100කට කිට්ටු ප්‍රමාණයක් ටනල් එක දිගේ ඇවිදගෙන යන්න තියෙනවා. මේක දැක්කහම ඇත්තටම මෙතනින් එන්න හිතෙන්නේ නැති තරම් හරිම ලස්සනයි. මේ මම කියන්නේ හැමතිස්සෙම පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා එකයි මේක විඳින්න. ඉතින් බැරි කෙනෙක් මේක බලන්න. ඉතින් හරිම ලස්සනයි. ඔය ඔතනින් ඔය පේන්නේ වංගුවක් වගේ තියෙනවා. ඒතර ඒ වංගුව පහු කරගෙන තව දුරට යන්න තියෙනවා. පුංචි මාළු ඉන්නවා, ලොකු මාළු ඉන්නවා, අත ගාවෙන් පීනගෙන යනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ සතුන්ගේ කලල. මේ ටික මේ අර අපේ ටිකට් එකට 130 ටිකට් එකටයි 200 ටිකට් එකටයි තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ කියන්නේ සතුන්ගේ කලල ඒගොල්ලෝ හදා ගන්න විදිහ, එතකොට ගල් මල්, මුහුදු ශාක ඒවා ඔක්කොම වෙනමම ඒගොල්ලෝ හදනවා, අලුතින් බෝ කරගන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මෙතනින් හාට ඔක්කොම ඒගොල්ලෝ පැහැදිලි කර අපිට පෙන්නනවා. මේ තියෙන්නේ ඒ හදාගන්න එක වර්ගයේ ටැංකි. ඔය යටින් තියෙන්නේ මුහුදු ශාක වගේ ඒවා හදාගන්න විදිහ. අර උඩ ටැංකි වල තියෙන්නේ මාළුන්ගේ කලල හදාගන්න විදිය. මාළු බෝ කරගන්න ඒ කලල හරහා තමයි. මෙතනින් පස්සේ දිගටම ඒ කියන්නේ දැන් අපි මේ තියෙන්නේ අපේ තට්ටු 3ක් විතර නැගලා තුන්වෙනි තට්ටුව තමයි මේ තියෙන්නේ. එතකොට අපිට උඩින් බැලුවම අර බලාගෙන ආපු ඔක්කොම මාළු ටැංකි හදලා තියෙන විදිහ. ඒ කියන්නේ උඩින් බැලුවම නිකන් අපිට පේන්නේ තනිකර ගඟක් උඩින් යනවා වගේ. ඒ මාළු ඉන්න දාලා දෙන ටැංකි ඔක්කොම අපිට උඩින් ගිහිල්ලා පෙන්නනවා ඒගොල්ලෝ. මේ තියෙන්නේ ඒවා හදන විදිහ, ඒවට දාන බෙහෙත් වර්ග ඒවා පැහැදිලි කරනවා. පැහැදිලි කර අපිට මේක දිගේ එක්කන් ගිහිල්ලා ඒ කොටස් ඔක්කොම යාලා කියලා දෙනවා. මෙතෙන්දි වෙන්නේ ටික තමයි. තව ඉස්සරහට යනකොට අපිට පෙනේ ග්ලාස් එකක් දිගේ යන්න තියෙනවා. එතන යටත් තියෙන්නේ සම්පූර්ණ මහල තියෙන මාළු ටැංකි. මේ තියෙන්නේ පහල අපි දැන් ඉස්සෙල්ලා දැක්ක ටනල් එක හැදලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඔය යට දැන් අපි උඩින් බැලුවම පේන්නේ ওই විදිහට තමයි.
පහලින් පේන ටනල් එක ඔය වතුර ටික තමයි අපිට පහලින් පේන්නේ. ඒගොල්ලෝ හදලා තියෙන විදිහ තමයි අපිට ඔය පැහැදිලි කර කර මෙතනින් පස්සේ පෙන්වන්නේ. ඔය ඈත තියෙන බෝට්ටු පේන්නේ ඒවෙන් බෝට්ටු වලින් අත හැකි කෑම දාන්න අපේ ටිකට් එකට ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ 200 ටිකට් එකට. ඊළඟට මේ තියෙන්නේ මේ ග්ලාස් එකක් උඩින් තමයි මේ අපිට යන්න තියෙන්නේ. ඔක්කොම අර ටනල් එකේ තමයි මේ යටින් පේන්නේ අපිට. ඔන්න ඔය විදිහට තමයි ඉතින් පේන්නේ. මෙතනින් පස්සේ අපේ ඇක්වේරියම් එකේ ගමන මෙතනින් පස්සේ අවසන් වෙනවා. අපි vlog දෙකකට දැම්මෙත් එක vlog එකකින් මේක ඉවර කරන්න බැරි වුන නිසා ඉතින් අදට අපි මේ vlog එක අවසන් කරනවා. අපි තවත් දවසක තවත් vlog එකකින් හමු වෙමු. එතකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අපිව like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න.